හැමදෙනාම සම්පත් කළා. සාදුනාදයක් පවත්වලා පන්සල් සමාදන් වෙන්න নমස්කාරය කියන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามินะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะติโรกุฏเทสุติตันติสันดิสิงหาทเกสุจดวารบาหาสุติตันติอากันตวานสักขังกรังติवासनावंत धर्माभिलाषी सत्पुरुष පින්වත්නි ඔබ හැමදෙනාම මේ ලේල්වල ගමේ තාම පැරණි සම්භාවනීය නිවසට ඒක රාශී වෙලා මීට දින කිහිපයකට උඩදී මිය පරලෝ යන්ට යෙදුණු ඇඩ්ඩින් වික්‍රමසේකර තම ආදරණීය පියාණන් වහන්සේ ඥාතිවරයගේ හිතවතාගේ පරලෝ ජීවිතය සුගතිගාමී කරවන්නට ඕන කියන උදාර පරමාර්ථය මුදුන්පත් කරගෙනයි මේ පින්කම මේ මොහොතේ සිද්ධ කරන්නට සූදානම් වී සිටින්නේ. ලේල්වල ගමේ වික්‍රමසේකර කුල පරම්පරාවේ දීප්තිමත් සමාජිකයින් අතර ඉතාම බබලන ජීවිතයක් ගත කරපු ඇඩ්ඩින් වික්‍රමසේකර පියාණන් දරුවන් 4 පළක් මේ ජන සමාජයේ ඇතිදැඩි කරලා
උස්මහත් කරලා එයත්න්ට හොඳ අනාගතයක් උදා කරලා දීලා පිය කෙනෙකුගෙන් වෙන්නට ඕන යුතුයකම් බොහෝමයක් ඊටාම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරලා සමාජය තුළ ඊටාමත්ම අතිශයින් ජනප්‍රිය එවැගේම ගුණවත් යහපත් සත්පුරුෂ ජීවිතයක් ගත කරලා අවුරුදු 90ක් පමණ ආයු වින්දනය කරලා මිය පරලොව යන්ට දුණු අපේ විහාරස්ථානයේ සත්පුරුෂ දායක ඇඩ්ඩින් වික්‍රමසේකර මැතිතුමන්ගේ මතක ධර්ම දේශනාව සිද්ධ කරවන මොහොත ඔබ හැමදෙනාම තමාදරණීය පියාණන් වහන්සේගේ පරලෝ ජීවිතය සුඛිත මුදිත කරවන්නට ඕන අපේ තාත්තට පරලොවින් සැනසෙල්ල උදා කරන්නට ඕන කියන පරමාර්ථයනුයි මේ පින්කම සංවිධානය කළේ. ඒ වගේම තමන්ගේ මාමණ්ඩිගේ පරලෝ ජීවිතය සාර්ථක කරවන්නට තමන්ගේ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාගේ පරලෝ ජීවිතය සාර්ථක කරවන්නට ඒ වගේම හැම දිනාගෙම හිතවත් ඇඩ්ඩින් මාම කියලා හඳුන්වන මේ ගමේ හිටපු මේ සත්පුරුෂ පුද්ගලයාගේ පරලෝ ජීවිතය සාර්ථක කරවන්නට ඕන කියන පරමාර්ථයනුයි මේ හැම දිනාම ඒකරාශී වෙලා සිටින්නේ. පින්වත්නි අපිට මතකයි පුංචි කාලේ ඉඳලම මේ පාරේ පයින් වඩින හැම මොහොතකදීම ඇඩ්ඩින් මාමා නිතරම අපි දැක්කොත් පාර අයිනට ඇවිල්ලා කතා කරනවා. පොඩි ආම්දුර කොහෙද වඩින්නේ? දැන් මොනවද කරන්නේ? කවද්ද පන්සලට වැඩි? මේ ආගිය තොරතුරු ඉතාම සුහදශීලීව කතා කරන සිරිතක් තිබුණා. හදිස්සියෙන් හරි නොදක පාගමනින් කවදාවත් කතා නොකර යන්න පුළුවන් කමකුත් නැහැ. දැක්කොත් ගේ ඇතුලේ හිටියත් එළියට ඇවිල්ලා කතා කරනවා. ඒ නිසා පන්සලේ පොඩි හාමුදුරුවෝ සමග ලොකු හාමුදුරුවන් සමග වගේම හොඳ සැමදියාමක් එතුම ගාම තිබුණා. අපවත් වදාළ අප ගුරු දේවෝත්තම නායක හාමුදුරන් වහන්සේ වැඩ සිටි කාලේ ඉඳලම අපිට මතකයි ඇඩ්ඩින් වික්‍රමසේකර නැතුමන් නොඑක් අවස්ථාවන් වල විහාරස්ථානයට ගියහම පරපුර පිළිබඳව, දරුවන් පිළිබඳව, ඥාතීන් පිළිබඳව, ඒ අත්ංගේ දියුණුව පිළිබඳව බොහෝ අවස්ථාවන් වල දීර්ඝ වේලාවක් සාකච්ඡා කරලා පැමිණෙන ආකාරය අපි දැකලා තියෙනවා. ඒ වගේ අපවත් වදාළ අපේ නායක හාමුදුරුවෝ බොහොම ආදරය කරපු චරිතයක්. ඒ වගේ වර්තමාන අප ගුරු දේවෝත්තම නායක හාමුදුරන් වහන්සේ හොඳට ආදරය කරන ලෙන්ගතුකම් පාන චරිතයක්. සමාජයේ වැඩිහිටියෙක් හැටියට ආදර්ශ සම්පන්න පිය කෙනෙක් හැටියට ඒ වගේම බාල පරම්පරාවට ධන උගත්කමක් ධනමතුකමක් ලබා ගැනීමට හැකියාවරින් මේ සමාජයේ ජීවත් වෙච්ච තැනැත්තෙක් හැටියට ඇඩ්ඩින් වික්‍රමසේකර පියාණන් අපි තාම ගරු කොට සලකන කෙනෙක්. එතුමගේ චරිතය විශේෂයෙන් මැලිබන් සමාගමත් එක්ක බද්ධ වෙච්ච චරිතයක්. ලේල්වල ගමේ විතරක් නෙමෙයි මුළු පළාතෙම තමන්ගේ රැකියාවත් එක්ක නම ප්‍රසිද්ධ වුණා. අදත් මේ ගෙදර හඳුන්වන්නේ බොහෝ වෙලාවට ඒ සමාගම නමින්. තමන්ගේ රැකියාවෙන් හරි හම්බ කළාට වඩා විශාල සමාජ සේවාවක් කළ බව තමයි අපි දැනගෙන තියෙන්නේ. ඉතින් මොනතරම් දේවල් කළත් කොමනාකාරයෙන් මේ සමාජය තුළ ජීවත් වුණත් ඔබ අපි හැමදෙනාම මේ ලෝකී කිසිම කෙනෙකුට වෙනස් කරන්නට නොහැකි වෙච්ච ධර්මතාවයට මුහුණ දෙන්න ඕන. මේ පිළිබඳ ලෞතුරා බුදුරජාණන් වහන්සේ බණ පොතේ පැහැදිලි කරනවා උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදුකෝ විය ඒසති. අවුරුදු 90ක් ආයු වින්දනය කළත් ඉපදුණු දවස් ඉඳලාම තමන්ගේ මරණය සමග තමයි උප්පත්තිය ලබන්නේ. උපන් හැම කෙනාටම මරණය තමන්ගේ ජීවිතයේ ලිවිලා තියෙන දෙයක්. මේ ධර්ම දේශනා පවත්වන මමත් කවදා හෝ මරණය නැවත ධර්මතාවයට මුහුණ දෙනවා. මාර බන්ධනයෙන් මිදෙන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පමණයි.
අනිකොත් පෘථග්ජන ජීවිත ගත කරන අපි හැමදෙනාම උපන් දවස් ඉඳලාම මාර්යාත් එක්ක ලොකු තරංගයක නියැලී සිටිනවා. අපේ පසුපස්සේ මාර්යා හඹාගෙන එනවා. අපි මේ මාර්යාට ඉදිරියෙන් ගමන් කරනවා. අපි හති වැටිලා නතර වෙච්ච දවසට මාර්යා අපව බිල්ලට ගන්නවා. මාර්යාගේ බන්ධනයට අසු වෙනවා. මේක තමයි ඇඩ්වින් වික්‍රමසේකර පියාණන්ටත් සිද්ධ වුණේ. අපිටත් යම් දවසක සිද්ධ වෙන්නේ මේකයි. ඒ නිසා පිය කෙනෙක් කියලා කියන්නේ දරුවන්ගේ ජීවිතයේ මහා ශක්තිය. සංස්කෘත පරිවරු පියා සැලකුවේ දරුවන්ගේ දකුණු අත හැටියට. අම්මා ගෙදර මිනි පහන හැටියට හැඳින්වුවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ ගෙදර බුදුන් හැටියට අම්මයි තාත්තයි සැලකුවා. දරුවන්ගේ ජීවිතය ධම්වැලක් නම් ඒ ධම්වැලේ රන් පුරුක අම්මයි තාත්තයි. මේ දරුවන්ගේ ජීවිතේ අම්මා තාත්තාත් නැති වුණාම ජීවත් වෙච්ච තාත්තට වඩා ජීවත් වෙච්ච අම්මට වඩා නැති වුණු අම්මා නැති වුණු තාත්තා දරුවන්ට හොඳට දැනෙනවා. තාත්තගේ ගුණ සුවඳ තාත්තා මේ ගෙදර කතා කරපු හැටි දරුවන්ට අවවාද අනුශාසනා දුන්නු හැටි පුතේ මේ දේ කරන්න එපා කියලා ආදරයෙන් කතාබස් කරපු හැටි මේ දරුවන්ට පුංචි කාලේ ඉඳලා මේ තාත්තා වෙහෙස මහන්සි වෙලා දුක් විඳලා දිවා රෑ නොබලා හරි හම්බ කරලා කන්න බොන්න දීපු හැටි මේ දරුවන්ට මතක් වෙනවා ඇති. මේ හැම දෙයක්ම කළේ තාත්තා දරුවෝ ඉඳලා. ඕනම තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතයේ පළමුවෙන්ම පිය පදවිය ලැබුවාම ජීවිතේ වෙනස් කරගන්නවා. සමහර තාත්තලින් මත්පැන් පානය කරනවා. මත්පැන් පානය කරන එක නතර කරනවා. වැඩ නොකර නිකන් හිටපු කෙනෙක් නම් එයා වැඩ කරන්න පටන් ගන්නවා. අවුව වැස්ස රෑ දවල් කිසිම දෙයක් පේන්නේ නැහැ. දරුවන්ට යුතුයකම් කරන්න ඕන, වගකීම් ඉෂ්ට කරන්න ඕන, ගෙවල් දොරවල් හදන්න ඕන, උගන්වන්න ඕන, යාන වාහන අරන් දෙන්න ඕන, වතු පිටි ඉඩකඩම් අරන් දෙන්න ඕන. මේ හැම දෙයක්ම තාත්තා කෙනෙකුගේ හදවතේ තියෙන දේවල්. ඒ වෙනුවෙන් තාත්තලා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙනවා. හැබැයි තාත්තලගේ ආදරේ දරුවෝ බොහොම අමාරුවෙන් අවබෝධ කරගන්නේ. සමහර වෙලාවට පුංචි දරුවෝ කුඩා කාලේ තාත්තට හරිම බයයි. අපේ තාත්තා ගෙදර නැති වෙන කමක් බලාගෙන ඉන්නේ. සෙල්ලම් කරන්න, උඩ පනින්න, නටන්න. තාත්තා ගෙදරට එනකොට මහා රාක්ෂසෙක් මහා භයානක දර්ශනයක් දකින අවස්ථාවන් තියෙනවා. ඇයි තාත්තත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. පාඩම් කරන්න ඕන, පිළිවෙලකට වැඩ කරන්න ඕන. පොඩ්ඩක් නම් කෑ ගහන, බනිනවා. හැබැයි ඒ නිසා අපි තාත්තා මහා නරුමේක් හැටියට පොඩි කාලේ දැක්කා. හැබැයි තාත්තගේ ආදරේ වචනයෙන් ප්‍රකාශ නොකලට තාත්තා ජීවිතේ දරුවෝ වෙනුවෙන් නොකරපු කැපකිරීමක් නැහැ. තාත්තා අපේ දියුණුව දැකලා හැමදාම සතුටු කඳුළු වැගිරුවා. අම්මා අපේ දියුණුව දැකලා හැමදාම සතුටු කඳුළු වැගිරුවා. ඒ නිසා තාත්තගේ හදවත පළලා තාත්තගේ ආදරේ අපි වෙනුවෙන් තිබුණේ මොන වගේ තැනක්ද කියලා බැලුවොත් බලන්න පුළුවන් නම් මුළු හදවත පුරාම තියෙන දරුවන්ට තියෙන ආදරේ මෘදු බව, ලිංගතුකම, සෙනෙහස, අවංක බව. මේක අපි තාම හොඳින් ඇඩ්වින් වික්‍රමසේකර පියාණන්ගෙනුත් දැක්කා. දරුවෝ ගැන කතා කරන සමහර අවස්ථාවන් වලදී මහා සතුටින් කතා කළා. ඒ වගේම යම් සිත්වල මේ හැම දෙයක්ම අපිත් එක්ක ප්‍රකාශ කළා. ජීවිතේ කරපු දේවල්, කරන්න බැරි වෙච්ච දේවල්, ඒ දේවලුත් කතා කරා. ඒ තරම් වයසට ගියත් හරියට මිත්‍රයෙක් වගේ, පොඩි දරුවෙක් වගේ. ඒ වගේම සමහර වෙලාවට තරුණයෙක් වගේ වීලු තහළු කරලා, හිනස්සලා එන සිරිතක්
නිරන්තරයෙන්ම වික්‍රමසේකර පියාගාව තිබුණා. පින්වත්නි මිය පරලෝ ගියහම යම්කිසි පුද්ගලයෙක් උප්පත්තිය ලබන්නේ කොතනද කියලා කාටවත් හරියට කියන්න පුළුවන් කමක් නැහැ. මරුණාම මිහිදම් කරන්නේ කොහේද? කවද්ද මිහිදම් කරන්නේ? මොන වගේ කෙනෙක් වෙලා උප්පත්තිය ලබාවිද? මේ දේවල් කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. Taman කොච්චර කාලයක් හරියටම වසර කීයක් ජීවත් වෙනවද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මරුණාම මිනිස්සෙක් ඒ පුද්ගලයා කොතන උප්පත්තිය ලබනවද කියලා කියන්න බැරි වුණාට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තිරෝගොඩ සූත්‍රයේදී මිනිස්සෙක් මරුණාම යන තැන් තිරෝකුඩ්ඩේසු තිට්ඨන්තේ සන්දි සිංඝාටකේසු ච ද්වාරබාහසු තිට්ඨන්තේ ආගන්්වාන සකංගරං. මනුස්ස ජීවිතයෙන් පහවෙච්ච අය හඳුන්වන නාමය තමයි പ്രേත. പ്രേත කියලා කියන්නේ මනුස්සත්වයෙන් තොර වෙච්ච මිනිසත් බවින් පහවෙච්ච අය. പ്രേත ලෝකවල උප්පත්තිය ලබන්න පුළුවන් මරණයෙන් පස්සේ. හැබැයි ඒ උප්පත්තිය ලබන්නේ කුමන പ്രേත ලෝකයේද කියලා කාටවත් කියන්න පුළුවන් කමකුත් නැහැ. പ്രേතෙක් වෙන්නේ ඇයි කියලා ඍජුවම කියන්න පුළුවන් කමකුත් නැහැ. Taman මේ ජීවිතය ගත කරන ආකාරය අනුව තමයි ආත්මය තීරණය වෙන්නේ. හැමදෙනාම ප්‍රේතයෝ වෙන්නෙත් නැහැ. එහෙම නොවෙනවයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට ජීවිතේ කිසිම විනක් දහමක් නොකරපු අය ප්‍රේත ලෝකවලට නොයා වෙන ලෝකවලට යන්න පුළුවන්. සමහර වෙලාවට පින් දහම් කරගෙන හිටියත් പ്രേත ලෝකවල උප්පත්තිය ලබන්න පුළුවන්. මේ වගේ പ്രേත ලෝක හතරක් ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරු තිරෝගොඩ සූත්‍රයේදී හඳුන්වනවා. പ്രേතෙක් කියලා කියන්නේ සැපයෙන් තොර කෙනෙක්. අපායට යනවා කියලා කියන්නේ. අපි කියන්නේ පින් කරාම දිවි ලෝක යනවා, පව් කරාම අපායට යනවා කියලා. දිව්‍ය සැප කියලා කියන්නේ සැප විඳිනවා කියන එක. പ്രേත එහෙමත් නැත්නම් අපායට යනවා කියලා කියන්නේ දුක් විඳිනවා කියන එක. මේ මහා මාලිගාවල ජීවත් වුණත් සමහර මිනිස්සු අපායවල ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්නේ. තමන්ගේ සිතුන් පැතුම් මිස්ත කරගන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ හදවතට සිතට එකඟව කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ට රුචි කෙනෙක් අසුර නිසුරු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තමන්ට මිත්‍රත්වයක් තියෙන මිත්‍රයෙක් අසුර කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම අපායක ජීවත් වෙනවා වගේ තමයි. ගෙවල් දරවල් වලින්, ඉඩකඩම් වලින්, යාන වාහන වලින්, වස්තුවෙන් සැප විඳිනවයි දුක් විඳිනවයි කියලා තීරණය කරන්න බෑ. සමහර වෙලාවට මිනිස්සු යාන වාහන වල ගියාට ඒ යාන වාහන වෙනුවෙන් නොවිඳිනා දුක් විඳිනවා. ඒ නිසා මිනිසුන්ගේ ජීවිතයේ සැහැල්ලු බව බොහෝ වෙලාවට විරලයි. പ്രേත ලෝකයේ උප්පත්තිය ලැබපු කෙනා මිය පරලෝකීයපු කෙනාගේ ශරීරය හරියට ස්ථීරකාරණ අපිට වගේ කන්න බොන්න අදින්න පළදින්න ඕන විදියට ලැබෙන්නේ නැහැ. එහෙනම් പ്രേත වෙන්නේ නැහැ. പ്രേතෙක් වසන තැන් තියෙනවා. මිය පරලෝකීය පුද්ගලයා പ്രേතෙක් වුණොත් ඒ പ്രേතයා එන්නේ තමන් ජීවත් වෙච්ච නිවස ආගෙන. තමන් දීර්ඝ කාලයක් ඇසුරු කරපු නිවස ඥාතීන් සොයාගෙන. ඒ නිවසේ බිත්තිවල പ്രേතයෝ එල්ලිලා ඉන්න පුළුවන්. ඇතුළත පිටත ගේ මුළු වල ඊළඟට ඉස්සරහා ප්‍රධාන දොරටුවේ උළුවස්සේ പ്രേතයන්ගේ වාස භවන. ඊළඟට පින්වත්නි හැමෝම
ප්‍රේතයෝයි කියලා වරදවා තේරුම් ගන්න එපා. සමහර වෙලාවට අම්මා තාත්තා නැති වුනහම අපි කවදාවත් තේරුම් ගන්නේ නැහැ ප්‍රේතෙක් වෙනවා කියලා. ප්‍රේත කියලා කියන්නේ මනුස්සත්වයෙන් තොර මනුස්සත්වයෙන් පහව ගිය අය. ඒ නිසා අපේ අම්මා තාත්තා උනත් එහෙම තමයි. ඊළඟට පින්වත්නි මේ പ്രേත ආත්මවල උප්පත්තිය ලබන අයගේ හොඳ කාලයකදී සැප විඳින කාලයකදී දුක් විඳින අය ඉන්නවා. මේ අය අතරින් සමහරු ආහාර හැටියට ගන්නෙ මල මුත්‍ර, සෙම්සොටු, ඒ වගේම මිනිසුන්ගේ වන වෙච්ච, දද හැදිච්ච, ඒ වයින් ගලන ඕජස් වලින් තරව තමයි ආහාර බවට පත් කරගන්නේ. ඔවුන්ගේ කට ඉස්මුදුනේ පිටලා තියෙන්නේ. හරියට මහ විශාල කටවල් නැහැ. ඉදිකටු තුඩක් තරම් ඊටාම සියුම් පුංචි කටක් තමයි ප්‍රේතයන්ට පිටන්නේ. ඊළඟට ඕන් ගස්වල කොළ පත්‍ර වගේ ඕන්ගේ ශරීරය හරිම කෙට්ටුයි. සුළඟට පාවෙන තරම් ඇස් හරියට මකුළුවන්ගේ වගේ මෙවන් ශරීරයක් තියාගෙන ඕන්ට සැප විඳින්න පුළුවන් කමක් නැහැ. මොවුන්ගේ පව තමයි තමන්ගේ ඥාතීන් සොයාගෙන ආවට ඥාතීන් බොහෝම රසවත් ආහාර පාන උයා පියාගෙන කාලා බීලා සැපසේ ඉන්නවා. හැබැයි තමන්ගේ ඥාතීන් කිසිම වෙලාවකදී සිහිපත් කරන්නේ නැහැ. තමන්ගේ ඥාතීන් සිහිපත් කළොත් පමණයි ඕන්ට සැපක් ලැබෙන්නේ. අපි නිතරම කන බොනකොට තමන් මියගේ ඥාතීන් සිහිපත් කරන්නේ නැහනේ. එහෙම සිරිතක් නැහැ. හැබැයි අපි පුරුදු වෙලා තිබෙනවා මේ ජන සමාජය තුල ජන විඥාණයෙන් ගොඩනැගිච්ච සංස්කෘතියක තියෙන අපේ අම්මා තාත්තා ඥාතියෙක් මිය පරලෝ ගියහම මතක ධර්ම දේශනාව සිද්ධ කරවන්න, මතක දානේ පූජා කරන්න, 3 මාසයක් ගියහම ධර්ම දේශනාවක් පවත්වලා පිරිත් සජ්ජායනාවක් පවත්වලා 3 මාස දානෙමය පින්කමක් කරන්න. ඉන්පස්සේ අවුරුද්දේ පින්කම කරන්න. එහෙම දිගටම මිය පරලෝකීය දිනය සිහි කරලා පින්කම් කරන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ කාලවලදී තමන්ගේ ඥාතීන් ප්‍රේතීන් සාගෙනනෝ ඇවිත් අපේ ඥාතීන් අපිට පින් දෙනවද කියලා බලාගෙන ඉන්නවා. අන්න ඊටාම රසවත් ආහාර පාන සකස් කරලා පිදීමට සුදුසු පිරිසක් වඩමවලා පූජා කළා පින් දුන්න තමන්ගේ ඥාතීන්ට. ඒ අය ඥාතීන් හැටියට පින් ලබාගෙන නිකම්ම යන්නේ නැහැ. මගේ ඥාතීන් මට පින් දුන්නේ යම්සේද මෙලොව වශයෙන් සිටින මගේ ඥාතීන් සපවත් වේවා, සතුටින් ජීවත් වේවා, දිගාසිරි ලැබේවා කියලා ඕන් ආශිර්වාද කරනවා. හරියට මහා කඳු මුදුනකට ජල බිඳුවෙන් බිඳුව වැටිලා කඳු මුදුනින් පාමුලට ජලය ගලාගෙන එනවා. ඇලදොලවල් ගංගාවන් ගලාගෙන ඇවිල්ලා මහා සාගරයේ පුරවන්නේ යම්සේද අපේ ජීවිතයේ අපි කරන පින්කම් වලින් අපිට පහළ සිටින අපේ ඥාතීන් සිහිපත් කරලා ඕන්ට මේ පින් අනුමෝදන් කරාම ඔවුන්ගේ ජීවිතේ සතුටු වෙනවා. සමහර අයත් හිතාගෙන ඉන්නවා මහා පින්කමක් කරලා ඒ පින්කමෙන් අපේ ඥාතීන් පින් අනුමෝදන් කරාම අපේ පින්කමේ තිබිච්ච ශක්තිය අඩු වෙනවා. අපිට ලැබෙන පින අඩු වෙනවා කියලා. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. ඒක මහා මිත්‍යා මතයක්. පහනින් පහන් 100 ගණනක් දැල්ලුවද? එක පහනකින් පහන් 100 ගණනක් දැල්ලුවත් ඒ පහන එළිය අඩු වෙන්නේ නැහැ. තව තවත් වැඩි වෙනවා. ඒ වගේ මේ අපි කරන පින්කම් තුල පරලෝකයට පින් අනුමෝදන් කිරීම තුල තමන්ට තව තවත් පින් වැඩි වෙනවා. මේක මහා සත්පුරුෂ ගුණ ධර්මයක්. මේ සම්ප්‍රදාය ලෝකේ කොහේවත් නැහැ. මේ බෞද්ධයෝ අතර තියෙන මේ සම්ප්‍රදාය. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤං විසෝදී.
අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසිය. අපේ බණ පොතේ පැහැදිලි කරන්නේ තමාගේ පිරිසුදුකම තමාම සකස් කරගත යුතුයි. තමාට පිහිට තමාමයි. හැබැයි මිය පරලෝකියත් අන්වෙනුවෙන් පවත්තන පින්කම් වලදී මේ මතේ ටිකක් වෙනස් වෙනවා. මිය පරලෝකියයට පින් කරගන්න පුළුවන් කමක් නැහැ. දිව්‍ය ලෝකෙ ගියත් පින් කරලා දෙවියන්ට පින් කරන්න පුළුවන් කමක් නැහැ. මේ මනුස්ස ජීවිතයේදී කරගත්තු පින විපාක දෙනකන් දිව්‍ය ලෝකේ සැප විඳලා නැවත මනුස්ස ලෝකයට පිවිසෙන්න ඕන. ප්‍රේතෙක් වුණත් භූතෙක් වුණත් තමන්ට පින්කම් කරගැනීමේ ශක්තියක් නැහැ. ඉතින් මෙලොව වශයෙන් ජීවත් වෙන දුවදරු ඥාතීන් එකතු වෙලා තමයි පින්කම් කරලා පින් දෙන්න ඕන. ප්‍රධාන වශයෙන් ප්‍රේතීන් 4 දෙනෙක් බුදුරජාණන් වහන්සේ බණ පොතේ පැහැදිලි කළා. නිජ්ජාන සංසික පළවෙනි කෙනා. මෙයා හරියට ගස් බෙනයක ගිනි කඳක් ඇවිලින්නේ යම්තේද ශරීරය නිතරම ජින්නෙන් පිච්චෙන ප්‍රේතෙක්. ඒ ප්‍රේතාත්මය ලැබපු කෙනා හැමදාම ජින්නෙන් දැවි දැවි ජීවත් වෙනවා. කුප්පිපාතික මෙයා ජීවිතේ හැමදාම ප්‍රේතාත්මය ගත කරන්නේ සාපිපාසාවෙන්. ජල බිඳක්වත් මෙයාට ලැබෙන්නේ නැහැ. ආහාර බිඳක්, ජල බිඳක් කවදාවත් ලැබෙන්නේ නැහැ. වසර 10 ගණන් ප්‍රේතාත්මී හිටියත් කවදාවත් සැනසෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පාංශු පිසාචක කියන ප්‍රේතයෝ අගුපිල් වල කුණු කසල ගොඩවල් වල සෙම්සතු අනුභව කරමින් ජීවත් වන අය. 4 වෙනි අය තමයි පරදත්තූපජීවී. මෙන්න මේ ප්‍රේත ආත්මයක් ලැබුවත් හැමෝටම පින් ගන්න බෑ. අපි මේ පින්කම් කරලා පින් අනුමෝදන් කළාට සියලු ප්‍රේතයින්ට පින් ගන්න බෑ. පින් ගන්න පුළුවන් එක ප්‍රේත කණ්ඩායමයි ඉන්නේ. ඒ අය තමයි පරදත්තූපජීවී. හරියට බුදුහාමුදුරුවෝත් හඳුන්වන්නේ භික්ෂූන් වහන්සේලා කියලා කියන්නේ හරියට පරදත්තූප ප්‍රේතීන් වගේ පිරිසක්. දුන්නු දේ කාලා ඉන්න තමයි තියෙන්නේ. ආයෙකින් හොයාගෙන ගිහිල්ලා ලැබෙන දෙයක් තමයි අනුභව කරන්නේ. පරදත්තූපජීවිනුත් එහෙමයි. තමන්ගේ ඥාතීන් පින් රැස් කරලා පින් අනුමෝදන් කළොත් ඒ අයට පින් අනුමෝදන් වීමේ ශක්තිය තියෙනවා. එයින් තමන්ගේ ජීවිතය ප්‍රේතාත්මය සපවත් කරගන්න පුළුවන්. අපි විශ්වාස කරන්නේ නැහැ අපේ ඥාතීන් ප්‍රේතයෝ කියලා. නමුත් අපිට විශ්වාස කරන්නට නොහැකියාවකුත් නැහැ අපේ ඥාතීන් ප්‍රේතයෝ නෙවෙයි කියලා. ඒ නිසා අපේ විශ්වාසයේ තියෙන අපේ ඥාතීන් ප්‍රේතාත්මයක් ලැබුවොත් අපි මේ පින්කම් කරන්නේ ඒ ආත්මයෙන් ගලවන්න. ඊළඟට පරදත්තූප ජීවී ප්‍රේතාත්මයක් නොලබා වෙනත් ආත්මයක් ලැබුවත් මේ පින්කම් කරලා වැඩක් නැහැ. හැබැයි අපි දන්නේ නැහැ මොන ආත්මයක්ද ලැබලා තියෙන්නේ. අපි විශ්වාස කරන පරදත්තූප ජීවී ආත්මයක් ලැබලා තියෙනවා නම් මේ පින් අනුමෝදන් වෙන්න ඕන කියලා. හැබැයි අපේ ඥාතීන් ප්‍රේතාත්මයක් ලැබලා නැහැ. ඒ නිසා පින්කම් කරන්න ඕනේ නැහැ කියලා නිකන් ඉන්න ක්‍රමයක් අපේ සම්ප්‍රදාය තුල නැහැ. අපි නිතරම මේ පින්කම කරන්නේ අපේ ඥාතීන් පින් බලාපොරොත්තු උනත් නැතත් පින් දීමේ මහා පරම සත්පුරුෂ යුතුයකමින්. ඒ වගේම මෙවන් පින්කම් කිරීම තුළ අපිට අවාසයක් අත් වෙන්නේ නැහැ. අපේ ජීවිතේ මහා ශක්තියක් ගොඩ නැගෙනවා. දානමය පින්කමක් කළොත් තෘෂ්ණාව යටපත් වෙනවා. මේ වගේ ධර්ම දේශනාමය පින්කමක් කළොත් තමන්ට විතරක් නෙමෙයි අන් අයටත් ධර්මානිසංස ලැබීමේ ශක්තිය උදා කරලා දෙන පින්කමක් බවට පත් වෙනවා. පින්වත්නි, භික්ෂූන් වහන්සේලා 69ක් රුවණු රටේ ඉඳලා දඹදිව ජයශ්‍රී මහා බෝහාමුදුරුවෝ වන්දනාමාන කරගන්න ඕන කියලා හිතාගෙන පා ගමනින් අනුරාධපුරය හරහා ඇවිත්
මහා සාගරය තරණය කරලා වින්ධ්‍යා කඳුවැටිය අරහා මහා වනාන්තරේ ජයශ්‍රී මා බෝහාමුදුරුව වඳින්න පාගමනින් යනවා. මෙහෙම යනකොට රෑ බෝ වුණා. මේ හාමුදුරුව 69ම මහා ගල් පර්වතයක් තිබුණා. මේ පර්වතය මුදුනට නැග්ගා. නැගලා කොටි වනසුන්ගෙන් ජීවිතය බේරගෙන මේ වනාන්තරයේ ගමන් කරන්න ඕනේ හින්දා මේ 69ම මේ මහා ගල් කුල මත වැඩ සිටමින් භාවනාවේ යෙදුණා. මහතෙරුන් වහන්සේ භාවනා වේදන අතර වාරයේදී දැක්කා මේ ගල් පර්වතයක් නෙමෙයි අතපය තියෙන තැත්තෙක් මේ මහා ප්‍රේතෙක් හාමුදුරුවෝ 69ම ආමන්ත්‍රණය කරලා කියනවා මේ මහා ගල් කුලක් නෙමෙයි අපිට වැරදීමක් වෙලා කරුණා කරලා මෙතනින් බහින්න බීමට මේ හාමුදුරුවෝ 69ම බිමට දැස්සට පස්සේ අඩි 60ක් උස මේ ප්‍රේතයා ඔලුව උස්සලා බැලුවා. මහතෙරුන් වහන්සේ විමසනවා ඔබ ඇයි ප්‍රේතේ කුණෙක්? ස්වාමීනි මම සංඝසතු දේපල භුක්ති විදීම නිසා තමයි ප්‍රේතේ කුණෙක්. ඔබ කොහොමද සංඝසතු දේපල භුක්ති විඳින්නේ? පියමතුරා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ඒ ශාසනයට අයිති වෙලා තිබෙච්ච මිනිස්සු පූජා කරලා තිබෙච්ච සංඝසතු දේපල මම්මගේ දූ දරුවා ඥාතීන් එක්කගෙන ගිහිල්ලා මම අනුභව කළා. ඒ නිසා තමයි මම ප්‍රේතාත්මී උප්පත්තිය ලැබුවේ. ප්‍රේතෙක් වෙලා කොච්චර කල්ද? බුදුරු 7 නමක් පහළ වෙනතුරුත් ප්‍රේතාත්මී උපත් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මම්මගේ ප්‍රේතාත්මය ගින්නෙන් දැවිලා අවීති මහා නරකාදී නැවත උප්පත්තිය ලබනවා. මේ කතාව ඇහුවාම මේ මාතරුන් වහන්සේ ප්‍රේතයෙන් ඇහුවා අපෙන් කෙරෙන්න ඕන මොනවද කියලා. ස්වාමීනි මම මතක ඇති කාලෙක වතුර බින්දුවක්වත් බීලා නැහැ. මට හරිම සාපිපාසාවයි. පුළුවන් නම් මට වතුර ටිකක් පොවන්න කිව්වා. අර හාමුදුරුවෝ 69ම තමන්ගේ පාත්‍ර අරගෙන ගිහිල්ලා ගඟෙන් වතුර ගෙනල්ලා බොහෝ වේලාවක් පැන්වක් කළා වතුරක් කළා කටට. මහතෙරුන් වහන්සේ විමසනවා දැන් ඔබේ සාපිපාසාව සංසිඳුණද? අනේ ස්වාමීනි මගේ දිවවත් තිබුණේ නැහැ. උගුර කොහොමද වෙන්නද? ඔබ වහන්සේලා 69ක් නෙමෙයි 19ක් ඇවිදින් පාත්‍ර වලින් මාව මට පෑන් පෙව්වත් මගේ සාත්පාසා මිදෙන්නේ නැහැ. ඒ නිසා මා ගැන අනුකම්පා කරලා මගේ ජීවිතය ගැන කල්පනා කරලා ඔබ වහන්සේලා ගෞතම ශාසනයේ ඇලිලා ගැලිලා ධර්මානුකූලව ජීවත් වෙලා ජීවිතය ජය ගන්න කියලා ප්‍රේතය ඉල්ලීමක් කළා. මේ හාමුදුරුවෝ 69ම මේ ප්‍රේතයගෙන් නික්මලා වඩින්න පටන් ගත්තා. ජයශ්‍රී මා බෝහාමුදුරුවෝ වඳින්න ඕන කියලා හිතාගෙන නික්මෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලාම මේ ප්‍රේතයා ගිනි අරගෙන දැවෙන්න පටන් ගත්තා. මේ ප්‍රේතයා දැවෙන ගින්දරේ ආලෝකයෙන් ගව් එකමාරක් මේ හාමුදුරුවෝ ආව වනාන්තරේ. මේ එන පය තබන අඩියෙන් අඩිය මේ හාමුදුරුවෝ ධර්ම සංවේගය ඇති කරගත්තා. වනාන්තරයෙන් එළියට එනකොට මේ සියලු හාමුදුරුවෝ අරහත් තත්ත්වයට පත් වෙලා තිබුණා. අසංවිභාග සීලායේ යතා සම්ති යතා බලං
ඉස්සාලුකා මච්චරිනෝ තේපේතේ සූපජායරේ. පව් කළ මිනිස්සු විතරක් නෙමේ ප්‍රේතාත්මවල උප්පත්තිය ලබන්නේ. කවදාවත් විනාශ නොකරපු අයත් ප්‍රේතාත්මවල උප්පත්තිය ලබනවා. මහා මසුරු කමින් හරි හම්බ කරගෙන වස්තුව දීපල ගොඩ ගහගෙන කන්නේ නැතුව බොන්නේ නැතුව අඳින්න පළඳින්න නැතුව තමන්ගේ බිරිඳට දරුවන්ට කන්න බොන්නේ දෙන්නේ නැතුව වස්ත්‍ර දෙන්නේ නැතුව ජීවත් වෙන මිනිස්සු මේ සමාජය අපි දැකලා තියෙනවා. ඒව මිනිස්සු කවදාවත් දිව්‍ය ලෝකේවත් මනුස්ස ආත්මයකටවත් නැවතෙන්නේ නැහැ. ඒ අයත් ප්‍රේතාත්මයක උප්පත්තිය ලබනවා. මොකක් හින්දාද? ලෝභකම හින්දා. හැබැයි සමහර වෙලාවට අනුන්ගේ පින්කම් වලදී සිත පහදවාගෙන ඒ පින්කම් වල යෙදෙනවා නම් Tamanට ප්‍රේතාත්ම උප්පත්තිය නොලබා දිව්‍ය සැප විඳින්නත් පුළුවන්. ප්‍රේතෙක් වීමේ තියෙන අවාසිය මොකද්ද? පින්වත්නි, ඊදගම් මෛත්‍රී හාමුදුරුවෝ ප්‍රේතෙක් වුණාම අත්වන ඉරණම ඊටාම ලක්ෂණ පැහැදිලි කළා. උපනත් පේතව පව් කොට නොපනත් කාලෙකත් නොලැබේ සෙම්තොටු පමනත් උගුරත් නොතැමේ සුරගඟ වැටුනත් කාලෙකත් පින්නක ලකමයි සිතුනත්. ප්‍රේතාත්ම උප්පත්තිය ලැබලා අනේ මට පින්කමක් කරන්න ඕන කියලා කොච්චර හිතුණත් කවදාවත් පින්කමක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට ප්‍රේතාත්මයක උප්පත්තිය ලැබුවත් සෙම්තොටුවක් ලැබෙන්නේ නැති මිනිස්සු ඉන්නවා. ප්‍රේතයෝ ඉන්නවා. සමහර වෙලාවට හිඟන්න සමහර හිඟන්නොන්ට පාරට බැස්ස වෙලා ඉඳලා කන්න බොන්න මිල මුදල් ඕන තරම් හම්බ වෙනවා. අතපාන සුනංගු විතරයි. සමහර උන්ට මුළු දවසේම හිඟා කෑවක් කුස පිරෙන්න යමක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි මිනිසුන්ගේ පව. ඒක තමයි ජීවිතේ කවදාවත් යමක් කමක් නොදුන්නාම අත්ව නිරණම. මේ වගේ ඉරණමක් ජීවිතේ අත් වුණොත් කාටවත් සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ පින්වත්නි, බොහෝම ශ්‍රද්ධාවෙන් බිම්බිසාර මහරජුරු වේළුවනාරාමය ඉදි කරලා බුදුරජාණන් වහන්සේට අතපැන්වක් කරලා පූජා කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග විහාර බාර ගැනීමේ ආනිසංසය, විහාර පිදීමේ ආනිසංසය රජුරවන්ට අනුදැන වදාරලා ආරාම පූජා කිරීමේ ගුණය වටිනාකම පැහැදිලි කරලා අලුත් සංස්කෘතියක් බිහි කළා. බිම්බිසාර රජුරෝ වේළුවනාරාමයේ පූජා කරලා මාලිගාවට ගිහිල්ලා රාත්‍රියේ නිදා ගන්න හැදුවා. නිදා ගන්න දුන්නෙම නැහැ. මහා බියකරු හඬින් මහා ශබ්දයෙන් ඊටාම වේදනාවෙන් වැළපෙන හඬන ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. රජුරුදේ පාන්දරම බුදුහාමුදුරුවෝ හමු වුණා. ස්වාමීනි, මේ වගේ ශබ්ද වගයක් මට ඇහුණා. මේකට හේතුව කුමක්ද? රජතුමනි, ඔබතුමාගේ පෙර ආත්මික ඥාතීන් භික්ෂූන් වහන්සේලාට පූජා කරන ධම් වැඩ කාලා තියෙනවා. ඒ නිසා ප්‍රේතාත්මික උප්පත්තිය ලැබලා ඒ ප්‍රේතාත්මයෙන් මුදවන්න නම් සාංගිකමය දානමය පින්කමක් දෙන්න ඕන භික්ෂූන් වහන්සේලාට. දීලා නිකන් විතරක් මදි. තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඕන. රජුරෝ ඒ විදිහටම සාංගික දානමය පින්කමක් කරලා
ඥාතීන්ට පින් දුන්නා. එහෙම පින් දීලා ගිහිල්ලා දෙවෙනි දවසේ රාත්‍රියේ නිදා ගන්න හැදුවා. නිදා ගන්න හැදුවාම දෙවෙනි දවසේ රජුරොන්ට පේන්න පටන් ගත්තා. තමගේ ඥාතීන් ඇඳුම් නැතුව නිර්වස්ත්‍රව പ്രേත ආත්මවල උප්පත්තිය ලබලා ඉන්නවා. දෙවෙනි දවසේ රජුරෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සමන් දුරු දේ විස්තර කළා. බුදුහාමුදුරුවෝ වස්ත්‍ර පූජාවක් පවත්වන හැටියට ඥාතීන්ට පින් දෙන හැටියට රජුවන්ට දැනුම් දුන්නා. ඒ විදිහට රජුරුව කළාම තමගේ ඥාතීන් සතුටටපත් වෙලා പ്രേත ආත්මයෙන් මිදුණු බව තිරෝගොඩ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ වගේම පින්වත්නි ජේතවනාරාමේ රමු සම්බුද්ධ ශාසනයේ අතිශය වටිනාම විහාරස්ථානයේ ශ්‍රීමත් සුදත්ත සිටුවරයා 54 කෝටියක් වියදම් කරලා ඉදි කරලා අතපැන්මක් කරලා පූජා කළා. මේ පූජා කරන දර්ශනීය දැකපු එක්තරා දුප්පත් මිනිසෙක් මේව සිතුවිල්ලක් ඇති කරගත්තා. අනේ මොනතරම් ආශ්චර්යමත් පින්කමක්ද. හැබැයි මේ ඉදි කරලා පූජා කරපු සිටුවරයාට මේ තරම් පැහැදීමක් තිබුණේ නැහැ. සිටුවරයටත් වඩා පැහැදීම තුනේ පින්කම බලාගෙන හිටව මිනිස්සුන්ට. එහෙම පින්කම් තියෙනවනේ. සමහර වෙලාවට තමන්ගේ අතේ සතයක් වියදම් නොකර සිටුවරයා තමයි 54 කෝටියක් වියදම් කරලා ඉදිකලේ. කාකණිලක් තරම්වත් සත පහක් වියදම් නොකරපු ඒ දුප්පත් මිනිසයා මේ විහාර පූජාව දැකලා සතුටටපත් වෙලා මිය පරලෝ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලැබුවා. දන් දෙන සඳෙහි දෙව්රම් වෙහෙර මුනිඳුට පින් අනුමෝදන්ව මිනිසෙක් එතන සිට පින් ලැබ ගතිය වැඩි තරමින් එසෙටුහට ඉන්දුන නොදුන කිම අනුමෝදනාවට බලන්න පින් අනුමෝදන් කරන්න අපේ ඥාතීන්ට පින් දෙන්න. ඒ පින්කමේ දායකත්වය දරන්නම ඕනි නෑ. බලාගෙන හිටියත් ඇති. හැබැයි පැහැදුණු සිටින්. අපේ පැරණි වන්දනා ගමන් ගිහිල්ලා වන්දනාමාන කරලා තමන්ගේ ජීවිතේ කරපු පින්කම් මුල ඉඳලා මතක් කරනවා. මං මේ තරම් ප්‍රමාණයක් ශ්‍රී පාදේ ගිහිල්ලා තියෙනවා. ශ්‍රී මා බෝධිය වන්දනා කරලා තියෙනවා. අටමස්ථාන 12 මස්ථාන වන්දනාමාන කරලා තියෙනවා. මෙහෙම කියලා මේ පින අපේ මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට අහගෙන ඉන්න මිනිස්සුත් සාදු කියලා පින් දෙනවා. අන්න සතුට සන්තෝෂය. මෙන්න මේක තමයි පරලෝකෙට දෙන්න පුළුවන් ශක්තිය. ගතකින් ගතකට කිසිම දෙයක් දෙන්න පුළුවන් කමක් නැහැ මිය ගියාම. අඳින්න පළඳින්න ආහාර පාන වස්ත්‍ර මේ කිසිම දෙයක් දෙන්න පුළුවන් කමක් නැහැ. දෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි සිතකින් සිතකට අනුමෝදන් කිරීම. මේක මහා ශක්තියක්. සමහර මිනිස්සු කියන මොන බොරු වැඩක්ද කියලා. හැබැයි මෙහෙම කියන අයත් මිය පරලෝකීය දවසට මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වුණොත් ඒ අයත් പ്രേතාත්ම උප්පත්තිය ලබනවා. ඒ අයගේ പ്രേතාත්මය මුදවන්න ඕන් പ്രേතයෝ භූතයෝ වෙලා ගෙවල් දොරවල් අරගෙන දුවදරුවන්ටවත් ජීවත් වෙන්න දෙන්නේ නැතුව දුම්වල හොඳර ගන්නක් පත්තු කරලා දුම් ගැහුවත් ඒ අය වෙලවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලෝකයේ තියෙන සම්බුද්ධ ශාසනය උගන්වන බෞද්ධ දර්ශනය තුල තියෙන ලොකුම පාප කර්මය තමයි මිත්‍යා දෘෂ්ටික බව. දන් දෙන්න එපා, බණ අහන්න එපා, සිල් රකින්න එපා, බණ භාවනා කරන්න එපා. ඕවා තේරුමක් නැති වැඩ. තියෙන දෙයක් කාලා බීලා සතුටින් හිටියාම ඇති.
ආයත් ආත්මික උප්පත්තිය ලබයිද නැද්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා මේ ලැබපු කාලේ මේ ආත්මයේ සතුටින් හිටියා නැති කියලා විතරක් හිතාගෙන වැඩ කරන මිනිස්සු බොහොම අතලොස්සක් ඉන්න ඔය අතරේ. හැබැයි මරණ මන්ත්‍රකයට ගියාම Taman ජීවිතේ කරගන්න බැරි වෙච්ච දේවල් එකින් එක මතක් වෙන්න පුළුවන්. හැබැයි දරුවෙක් හරි පින්දහම් කරනවා නම් ඒ ගැන හිතලා සැනසෙන්න පුරුදු වෙන්න ඕන. මට්ටලේ කුණ්ඩලී ජීවිතේ පිනක් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුහාමුදුරන්ගේ බණපදේ අහලා සිත පහදවගත්තු හින්දා දිව්‍ය සම්පත්තිය ලැබුවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මෙලොවයි පරලොවයි දෙලොවම සැනසෙන්නට පුළුවන් වන ආකාරයේ කටයුතු කරලා මෙලොව විතරක් නෙමෙයි පරලොවටත් සැනසෙන්න පුළුවන් වන ආකාරයේ වැඩ කටයුතු කරලා ජීවිතේ නිමා කරන්නට හැම කෙනාගේම හදවතේ ප්‍රාර්ථනාවක් වෙන්න ඕන. එහෙමනම් පින්වත්නි මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ සිළු පුණ ධර්මයන්ගේ සාක්ෂිය තුලින් මේ දින කීපයකට මිය පරලෝ යන්ට යෙදුන ඇද්දින් වික්‍රමසේකර පියාණන් වහන්සේගේ පරලෝ ජීවිතයට මේ උතුම් පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව පරලෝ දුක ගණන් දුකින් නැති මිදේවා සපත ගණන් සපත වඩා වර්ධනය කරගෙන අවසන අමා මහ බුදුන් දැක් නිවන් දකින්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා අපේ පියාණන් අපේ මාමණ්ඩිය ඥාතිවරයා හිතවතා එවැගේම ඇඩෙන් වික්‍රමසේකර මැතිතුමන් එවැගේම අපේ විහාරස්ථානයේ සත්පුරුෂ දායක මහත්මයා පරලොවින් සැනසෙල්ල උදා කරගනිත්වා එවැගේම මේ කුල පරම්පරාවේ ජීවත්ව සිට මිය පරලෝ ගිය සියලුම ඥාති වර්ගයන්ට මේ උතුම් පින් අනුමෝදන්ව සියලුයත්ෝ පරලොවින් සැනසෙල්ල උදා කරගනිත්වායි කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කළ මේ සියලුම ලොකුඩා පින්වත් හැම දෙනාටම උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය තුලින් නිදුක් නිරෝගීව චිරජීවනය සලසාගෙන සත වර්ෂාධික කාලයක් යහපත්ව ජීවත් වන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ රැස් කරගත් සියලු පුණ ධර්මයන්ගේ ශක්තිය තුලින් ඇඩෙන් වික්‍රමසේකර පියාණන් ප්‍රදාන කුල පරම්පරාවන්හි සිට මිය පරලෝ ගිය සියලු ඥාති මිත්‍ර හිතවත් හැම දෙනාටම පරලොවෙන් සැනසෙත්වා පරලොවෙන් සැනසෙල්ල උදා කරගනිත්වා කියන ප්‍රාර්ථනීය මුදුන්පත් කරගෙන